අද මම ඔයාලට අරගෙන ආවා ඇස් පෙනීම වැඩි කරන ආහාර ටිකක්. අපේ තරුණ අය ගොඩකගේ මේ වෙනකොට ඇස් පෙනීම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට හොඳම ආහාර ටිකක් තමයි මෙතන තියෙන්නේ. පළවෙනි එක තමයි උඳු පියලිය කැඳ. උඳු පියලිය කැඳ හදලා බොනවා නම් ඇස් පෙනීම වැඩි වෙනවා. ඒ වගේම තමයි උඳු පියලිය කැඳ හදනකොට සුදු ලූණු සහ ඊට පස්සේ ගොටුකොළ චුට්ටක් වගේ එකතු කරනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ නිවිතිය. අපි කන ආහාර වලට ගොඩක් අය කැමති නැහැ නිවිතිය දාන්න. හැබැයි නිවිතිය දාලා කනවා නම් අපේ ඇස් පෙනීමට හොඳයි. ඒ වගේම තමයි රතු ලූණු. රතු ලූණු කනවා නම් ඒත් ගොඩක් හොඳයි. ඊට පස්සේ දැන් නිවිතිය නම් කඩෙන් චුට්ටක් ගෙනල්ලා ඊට පස්සේ ඉතුරු වෙන දඬු ටික පැල කරා නම් අපිට ලොකු මේ නිවිතිය පාත්තිය හදා ගන්න පුළුවන්. එතකොට අපිට කරදරයක් නැහැ. කෑමට පොඩි එක ගානේ වගේ කන්න පුළුවන්. ඒ කියන්නේ අර රස්නේ බත් එකට නිවිතිය කොලයක් උඩින් දාවට පස්සේ අපිට ඒක අර මේ තෙත වෙනවනේ. ඊට පස්සේ හොඳට කන්න පුළුවන් ලුණු ටිකක් ගේගෙන. එහෙම කනවා නම් ගොඩක් හොඳ ඇස් වලට. උඳු පියලියත් ගොඩාක් ගුණදායක. සුදු ලුණු එකතු කරලා කැඳ හදලා පාවිච්චි කරන්න. ඊළඟට තමයි ඉඟුරු. ඉඟුරුත් තේ එකට වගේ දාලා බොන්න. ඊට පස්සේ කොත්තමල්ලි තම්බලා. කොත්තමල්ලි තම්බලා බොනවා නම් ඇස් වලට ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි දෙලුම්. දෙලුම් ආහාරයට ගන්න සහ ඇස් හොදන්න දෙලුම් වලින් ඒව තමයි ඔයාගේ ඇස් පෙනීම වැඩි කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි ඇස් දෙක ආරක්ෂා කරගන්න. මොකද පොඩි වයසේම ඇස් දෙක පෙනීම අඩු කරන්න උත්සාහ කරගන්න එපා. ඒ කියන්නේ ගොඩක්ම ස්ක්‍රීන් එකට නිරාවරණය වීම නිසා. ඊළඟට තමයි බිත්තර. බිත්තර දවසකට එකක් හරි ආහාරයට එකතු කරගන්න. ඒක ඔයාගේ ඇස් පෙනීමට ගොඩාක් ඇස් පෙනීමට වගේම ඔයාගේ ශරීරයේ පෝෂණයට ගොඩාක්ම හිතකරයි. ඒ නිසා බිත්තරත් පාවිච්චියට ගන්න. ඉතින් ඔයාගේ සෞඛ්‍ය ගැන වෙනදටත් වඩා හිතලා කටයුතු කරන්න. ස්තුතියි.